හරි. අපි මුලින්ම බලමු පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පරිමිතිය කියන්නේ? හරි කියන්න බලන්න. හරි. මෙන්න මේක තමයි පරිමිතිය කියන්නේ. බලන්න. හරිද? යම් වස්තුවක් වටා ඇති දාරවල දිග එකතු කළ විට ලැබෙන අගය එහි පරිමිතිය කියනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිගට. හරි. අපි බලමු මුලින්ම මේ සමචතුරස්‍රයක පරිමිතිය ගන්නේ කොහොමද කියලා. සමචතුරස්‍රයක් කියන්නේ මොකක්ද? ඇත්තටම සමචතුරස්‍රයක් කියන්නේ පාද 4 දිගින් සමාන වූ තල රූපයක්. එතකොට කොහොමද අපි මේකේ වටේ දිග ගන්නෙ? අපිට එක පාදයක දිග දැනගෙන තියෙනවා නම් පාද ගානෙන් ගුණ කරපුවාම අපිට ලේසියෙන්ම සමචතුරස්‍රයක පරිමිතිය ගන්න පුළුවන්. හරි. එතකොට බලන්න එක පාදයක දිග A නම් අපි දන්නවා පාද 4ක් තියෙනවා. එහෙනම් පාද 4 තියෙන සමචතුරස්‍රයේ පරිමිතිය වෙනවා 4A. හරි. ඊළඟට අපි බලමු මේ සමචතුරස්‍රය වගේම තියෙන අනිත් තල රූපය. එහෙමත් නැත්නම් ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය ගන්නේ කොහොමද කියලා. ඍජුකෝණාශ්‍රයක් කියන්නේ පුතේ දිග සම්මුඛ පාදයක දිග එකිනෙකට සමාන තල රූපයක්. හරිද? ඒ කියන්නේ මේ ඉස්සරහා තියෙන පාද දෙකට මේ පාදයට ඉස්සරහා තියෙන පාදේ සමාන වෙනවා. අන්න හරි. එතකොට අපි මේ පාදේ A කිව්වොත් මේ ඉස්සරහා තියෙන පාදයට Aම වෙනවා. එතකොට අපි ඒක දිග කියලා ගත්තොත් අනිත් එක පළල නම් පළල B කියලා ගත්තොත් AB පාදයට ඉස්සරහින් තියෙන පාදයට Bම වෙනවා. හරි. එතකොට ඒකේ පරිමිතිය ගන්නේ පාද දෙකක් එකතු කරලා එන්න අපි ගත්ත A B එකතු කරලා ඒ වගේ දෙගුණයක්. එහෙනම් 2යි A ධන 2යි B කියන එක අපිට ලියන්න පුළුවන් A ධන B වරක් 2 කියලා.